කතාව ආරම්භයේදීම පෙන්නනවා සාරියකින් සැරසුන ඇඳුම් බෑග් එකකුත් රැගත් කාන්තාවක් විඩාවත් මුහුණකින් රේල්වේ ස්ටේෂන් එකේ වාඩි වෙලා කෝච්චියක් එනකම් බලන් ඉන්නවා. ඒත් එක්කම පෙන්නනවා කතාවේ කතා නායිකාව වන කවිතගේ ගෙදර කවිතගේ සැමියා විකීගේ යාළුවෝ සෙට් එකට පාටියක් දෙනවා. ඉතින් මේ පාටිය අතරතුර කවිත දකිනවා තමන්ගේ සැමියා විකී කාමරයක් ඇතුලේ තවත් කාන්තාවක් එක්ක සරාගී ලෙස හැසිරෙනවා. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ හිත් ඇවුලට සහ කලබලයට පත්වෙන කවිතා මෙච්චර කාලයක් තිබුණ නිහඬකම බිඳලා විකීගේ යාළුවෝ හැමෝම පුදුම කරමින් ස්මිතා කියලා කාන්තාවක් ගැන අමුතුම කතාවක් කියන්න පටන් ගන්නවා. ස්මිතා ජීවත් වෙන්නේ ඇගේ මියගේ පියාගේ ගෙදර ඇගේ සැමියා පංකජ් එක්ක. ස්මිතා ස්වභාව ධර්මයට දැඩි ලෙස ආදරය කරන කාන්තාවක්. ස්මිතාගේ මුළු ලෝකෙම තමයි ඇගේ ගෙදර සැමියා සහ ගහකොළ. ඉතින් ස්මිතා සුපුරුදු පරිදි දවල්ට කෑම හදමින් ඉන්නකොට ස්මිතාගේ ආන්ටිගෙන් කෝල් එකක් එනවා. ආන්ටිගේ දුව ශාලුට ස්මිතාගේ ගමේ ජොබ් එකක් සෙට් වුණා කියලා. පුළුවන් නම් ශාලුට නවතින්න තැනක් හොයලා දෙන්න කියලා. ඉතින් දෙපාරක් නොහිතා ස්මිතාගේ හිත හොඳකමට ශාලුට ගෙදර නවතින්න එන්න කියලා ස්මිතා ශාලු වෙනුවෙන් ගෙදර කාමරයක් ලෑස්ති කරනවා. මේ අතරවාරයේ තමන්ගේ හීන හැබෑ කරගන්න හොඳින් හෝ නරකින් මුදල් පසුපස හඹා යන රතන් පණ්ඩිත් කියන තරුණ පොලිස් නිලධාරියෙක්ව පෙන්වනවා. ඉතින් මේ පොලිස් නිලධාරියා ගමේ ඉන්න මුදල් ණයට දෙන සහ ජාවාරම් කරන ගජේන්ද්‍ර කියන මැරයට නීති විරෝධී වැඩ කරලා දීලා සල්ලි කඩා ගන්නවා. ස්මිතාගේ සැමියා පංකජ් සූදු සෙල්ලම් කරන්න ගිහින් දෙකින් දිගටම පැරදිලා අර මැරයට ලොකු මුදලක් ණය වෙලා මේ වෙනකොට හිර වෙලා ඉන්නේ. ඉතින් දවසක් පංකජ්ව මැරයාගේ ගෝලයෙක් ඇවිත් මැරයා ළඟට අරන් ගියාට පස්සේ මැරයා පංකජ්ගෙන් අහනවා ණය මුදල ගෙවන්නේ කවදද කියලා. එතකොට පංකජ් කියනවා බිරිඳගේ ගෙයක් තියෙනවා. ඒක විකුණලා ඉක්මනටම ණය බේරන්නම් කියලා පංකජ් මැරයට පොරොන්දු වෙනවා. එදා රෑ පංකජ් හොඳටම අවුලෙන් ගෙදර ඇවිත් ඩ්‍රින්ක් එකක් දාන ගමන් ඉද්දී ස්මිතා පංකජ්ට කියනවා ගෙදර දොරේ දැල කැඩිලා ඒක හදාගන්න ඕනි කියලා. එතකොට පංකජ් ස්මිතා එක්ක වාද කරනවා ඕවර් රිපෙයාර් කරන්න සල්ලි ගෙවන්නේ කවුද? අර ගෙදර විකුණලා දාලා සල්ලි අරන් ප්‍රශ්න ටික විසඳගමු කියලා. ඒත් ස්මිතා ඒකට කැමති වෙන්නේ නැහැ. මොකද ස්මිතාගේ තාත්තා දීපු සල්ලි ඔක්කොම පංකජ් මේ වෙනකොටත් නාස්ති කරලා තියෙන්නේ. ඒ වගේම ඒ ගෙදර තමයි ස්මිතාගේ මේගේ තාත්තගේ අන්තිම මතකයන් ටික ඉතිරි වුණ තැන. ස්මිතා එක්ක හොඳටම කේන්ති ගිය පංකජ් එහෙනම් මේ ගෙදර තාත්තා වෙනුවෙන් කෞතුකාගාරයක් කරගනින් කියලා සත්‍යයක් දාලා කාමරයට යනකොට පංකජ් දකිනවා කාමරේ බඩුමුට්ටු වෙනස් කරලා තියෙනවා. එතකොට ස්මිතා කියනවා ආන්ටි කිදුව ශාලුට නවතින්න කාමරේ ලෑස්ති කළා කියලා. කේන්තියෙන් ඉන්න පංකජ්ට තවත් කේන්ති යනවා. තව කෙනෙක් ගෙදරට ආවම තවත් වේදම් වැඩි වෙන නිසා. ඒ වගේම එන කෙනාට පහළ කාමරේ නොදී උඩ තට්ටුවේ ගවඩා කාමරේ දෙන්න කියලා ස්මිතාට සද්දයක් දාලා පංකජ් එතනින් යනවා. ශාලුට නවාතැන් දෙන්න උඩ තට්ටුවේ තියෙන ගබඩා කාමරේ අස් කරන්න ගිය ස්මිතා දකිනවා ඇය පාසල් කාලයේ ලබාගත් ජයග්‍රහණවල සහතික සහ සම්මාන. ස්මිතා දැන් මේ විදිහට ගෙදරුදරේ වැඩක් කරගෙන සාමාන්‍ය ග්‍රාමීය කාන්තාවක් වගේ හිටියට ස්මිතා කියන්නේ වැඩිදුර උසස් අධ්‍යාපනය ලැබපු උගත් කාන්තාවක්. සහතික ටික ආපහු බෑග් එකට දාලා hina වෙලා ස්මිතා අයත් කාමරේ අස් කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ මහරෑ ස්මිතා සහ සැමියා ඇඳ උඩ සෙල්ලමක් දානෝ පෙන්නනවා. මෙතනදී සැමියා තෘප්තිමත් වුණත් සැමියා ස්මිතාව තෘප්තිමත් කරන්නේ නැහැ. වැඩේ ඉවර වුණ ගමන් සැමියා ස්මිතාට කියන්නේ අර ගෙදර විකුණන වැඩේ ගැන හිතන්න කියලා. මේ කතාවෙන් ස්මිතාගේ මූඩ් එක අවුල් යනවා. ස්මිතා ඇඳෙන් බැහැලා වොෂ්රූම් එකට ගිහින් තනියම තමන්ව තෘප්තිමත් කරගෙන ඇඳට ඇවිත් සැමියාගේ ඔළුවත් අතගාලා නිදා ගන්නවා. සාමාන්‍ය විදිහට ගලාගෙන ගියපු ස්මිතාගේ ජීවිතේ කන පිට පෙරලෙන්නේ ආන්ටිගේ දුව ශාලුට ගෙදර නවාතැන් දෙනවත් එක්කම. පහුවෙනිදා පාන්දරම රේල්වේ ස්ටේෂන් එකට ආපු ශාලු ගන්න ගියපු පංකජ් දකිනවා ශාලු කියන්නේ ඊටමත් රූමත් සරාගේ පෙනුමක් තියෙන තරුණියක් කියලා. පළවෙනි හමුවීමෙන්ම පංකජ් ශාලුට වශී වෙනවා. ගෙදරට ආපු ශාලුව දකින ස්මිතා හුඟක් සතුටින් ආගේ තොරතුරු කතා කරලා ශාලුට නවතින්න උඩ තට්ටුවේ රූම් එක පෙන්වන්න එක්කන් යන්න හදනකොටම පංකජ් එකපාරටම කියනවා පහළ තියෙන රූම් එක ශාලුට දෙන්න. ඒක එයාට පහසු වේවි කියලා. ශාලු ආසම කොස්කරිය එක්ක රස කෑම හුඟක් හදලා දීලා ස්මිතා ශාලුට සංග්‍රහ කරනවා.
පහුවෙනිද උදේ ශාලු ගමනක් ගිහින් එන ගමන් පාරේ ත්‍රීවීල් එකක් හොයද්දී අර තරුණ පොලිස් නිලධාරියා ශාලුව දැකලා ශාලුට වශී වෙලා ශාලුව කතාවට අල්ලගෙන ශාලුව බයික් එකේ නග්ගගෙන ගෙදරට ගෙනත් ඇරලවනවා. මෙතනදී පොලිස් නිලධාරියා ශාලුගේ ෆෝන් නම්බර් එකත් ඉල්ල ගන්නවා. පහුවෙනිදා ස්මිතා Taman වගා කරපු එළවලු වලට සාතු කරමින් ඉන්නකොට ශාලුගෙන් අහනවා කසාද බඳින්න කියලා අම්මා කරදර කරන්නේ නැද්ද? පෙම්වතෙක් ඉන්නවද කියලා. ශාලු තැති ගැහිලා වගේ බලන් ඉඳලා උත්තර දෙනවා මට කෙනෙක් හිටියා. එයා එයාගේ බිරිඳ ළඟට ආපහු ගියා කියලා. ශාලුගේ උත්තරයට ස්මිතා පොඩ්ඩක් අවුල් ගියත් ඒ බව පෙන්වන්නේ නැතුව ස්මිතා ශාලුගේ හිත සනසනවා. පහුවෙනිද පංකජ් ශාලුව කාර් එකේ නග්ගගෙන ගම් වටේ පෙන්වන්න එක්කන් යනවා. ස්මිතාව කවදාවත් එළියට එක්කන් ගිහින් ස්මිතා ආස කෑමක් තෑග්ගක් අරන් දෙන්නේ නැති පංකජ් ශාලුව එක්කන් ගිහින් ශාලුට ආස හැමදේම අරන් දීලා ශාලුගේ හිත දිනාගෙන ශාලුට ලං වෙනවා. විවාහක පිරිමින් සමග ඇසුර පවත්වන්න කැමති ශාලුත් පංකජ්ට ලං වෙනවා. පංකජ් එක්ක ඇසුර පවත්වන අතරේ ශාලු පොලිස් නිලධාරියා එක්කත් ආදර සම්බන්ධයක් පවත්වනවා. පංකජ් එක්ක හෝටල් වලට ගිහින් ඇඳුවට සෙල්ලම් දාන ශාලුව පංකජ් shopping අරන් ගිහින් ශාලු ආසම ඇඳුමක් රුපියල් 2500ට අරන් දෙනකොට ශාලුගේ කීමට ස්මිතාටත් රුපියල් 250ක බාලසාරියක් අරගන්නවා. ඇඳුම් ෂොප් එකේදී ශාලුට පොලිස් නිලධාරියාගෙන් කෝල් එකක් එනවා. දවස් දෙකකින් ශාලු ඔහුගේ ෆෝන් ආන්සර් කළේ නැත්තේ ඇයි කියලා. පංකජ් එක්ක ගම වටේ රවුම් ගහන ශාලු පොලිස් නිලධාරියට බොරුවක් කියනවා Taman බිසි කියලා. ශාලුට අවංකව ආදරය කරන පොලිස් නිලධාරියා කියනවා ශාලු ආසම කෑමක් සති අන්තයේ අම්මා හදනවා. අම්මා ශාලු මුණ ගැහෙන්න ආසාවෙන් ඉන්නේ කියලා. පංකජ් එතනට එනව දැකපු ශාලු කතාව මගහැරලා ෆෝන් එක කට් කරනවා. ශාලුගේ මේ ඩබල් ගේම් එක නොදන්න පොලිස් නිලධාරියා ශාලුගේ වෙනස් වීම නිසා හිත ඇවුලට පත් වෙනවා. කතාව නොහිතපු විදිහට වෙනස්ම අතකට හැරෙන්නේ ස්මිතා ගෙදරදී අහම්මෙත් දකින ඇස් රතු වෙන සිදුවීමක් එක්ක. ගමනක් ගිහින් ගෙදරට එන ස්මිතාට ශාලුගේ කාමරෙන් කෙඳිරිලි හඬක් ඇහුණ නිසා එබිකම් කරලා බලද්දී ස්මිතා දකිනවා ස්මිතාගේ සැමියයි ශාලුයි නිරුවතින් ඇඳ උඩ සෙල්ලමක් දානවා. එවෙලි ස්මිතාට දැනෙනවා තමන්ගේ මුළු ලෝකෙම කඩන් වැටුණ වගේ හැඟීමක්. ඒත් ස්මිතා එවෙලේ පංකජ්ටවත් ශාලුටවත් කිසිම දෙයක් අඟවන්නේ නැහැ. ටික දවසක් ගත වෙනකොට පංකජ්ගේ උපන්දින සාදය අතරතුරදී පංකජ් ස්මිතාට කේක් කවන්නේ නැතුව ශාලුට කේක් කවමින් හුරතල් වෙමින් හැසිරුණු එක දැකපු උපන්දිනයට ආපු ස්මිතාගේ හිතවතියක් ස්මිතාගෙන් කෙලිම අහනවා ඔයාගේ සැමියා එක්ක ඔයාගේ නංගි අනවශ්‍ය විදියට හැසිරෙනවා ඔයාට පේන්නේ නැද්ද? ඔයා නම් මෝඩයෙක් කියලා. එවෙලි ස්මිතා මුකුත් නොකිය නිහඬව ඉන්නවා. පහුවෙනිද රෑ පංකජ් ස්මිතා එක්ක කාමරේ නිදාගෙන ඉද්දී ශාලු සරාගේ විදිහට අංගපසක පෙන්නලා ෆොටෝස් එවලා පංකජ්ව කාමරයට ගෙන්න ගන්න හදනකොට ඒ ගැන ඉවැටුණු ස්මිතා පංකජ්ට යන්න නොදී කාමරේ රඳවගෙන පංකජ්ගේ ඇඟ අතගාලා හැඟීම් අවුස්සනවා. එවෙලි ස්මිතා පංකජ්ට කියනවා අඳුරන ආන්ටි කෙනෙක් කාමරයක් කොලියට දෙනවා. එතන ශාලුගේ ඔෆිස් එකට ළඟ නිසා ශාලුව එහෙට යවමු කියලා. ඒ අදහසට විරුද්ධ වන පංකජ් ඇඳේ අනිත් පැත්තට හැරිලා නිදා ගන්නකොට හිත පෑරුණු ස්මිතා හනමින් නින්දට යනවා. පහුවෙනිදා මුකුත් නොවන ගානට එදා පංකජ් එක්ක shopping ගිහින් මිලදී ගත්ත බාල කහපාට සාරිය ශාලු ස්මිතාට තෑගි කරනවා. තමන් ළඟ තවත් කහපාට සාරියක් තියෙනවා කියමින් ස්මිතා අකමැත්තෙන් වුණත් ඒ සාරිය අල්මාරියේ එල්ලනවා. මේ අතරවාරයේ ගජේන්ද්‍ර කියන මැරයාගෙන් පංකජ්ට කෝල් එකක් ඇවිත් පංකජ් පොඩ්ඩක් කලබල වෙනවා. පංකජ් ස්මිතාට ගෙදර විකුණම කිව්වත් ස්මිතා ඒකට දිගින් දිගටම අකමැත්ත පළ කරපු නිසා පංකජ්ට හොඳටම කේන්ති යනවා. හොඳටම බීලා වෙරිමතින් පංකජ් පාර දිගේ පිස්සුවෙන් වගේ ඇවිතන් ගිහින් මැරේව හමු වෙලා ඩීල් එකක් ගහනවා. එතන ස්මිතාගේ තාත්තගේ හොඳම යාළුවා හැංගිලා බලන් ඉන්නවා. පැල වගා කරද්දී ස්මිතාගේ තාත්තගේ යාළුවා ස්මිතාව දැනුවත් කරලා ස්මිතාට අනතුරු අඟවනවා. පහුවෙනිදා හවස වෙන්න යන දේ ගැන අවධානයෙන් ඉන්න කියලා. පහුවෙනිදා උදේ පංකජ් කෑම කන ගමන් ඉද්දී ස්මිතාට කියනවා තමන් පිට ගමකට වැඩකට යනවා. ගෙදර එද්දි රෑවේ. හවසට කොල්ලෙක් අතේ සල්ලි වගේක් ගෙනත් දෙයි. ඒක ගන්න අනිවාර්යෙන්ම හවස ගෙදර ඉන්න කියලා. පංකජ් ගෙදරින් ගිය ගමන්ම ශාලුත් කලබලෙන් වගේ ගෙදරින් යන්න හදනකොටම ස්මිතා ශාලු ආසම කොස්කරිය හදලා දෙනවා
ශාලුට අරන් ගිහින් කන්න කියලා. ගෙදරින් ගිය ශාලු පැය කිහිපයක් යන්න කලින්ම ගෙදරට එනවා බඩේ අමාරුවකුත් හදාගෙන. පංකජ් එදා හවස අනිවාර්යෙන් ගෙදර ඉන්න කිව්වත් ශාලුව ගෙදර තියලා පංකජ්ගේ සල්ලි ටික ගන්න කියලා ස්මිතා වෙනසක් නොපෙන්වා හවස ගෙදරින් පිටත් වෙනවා. ළඟම හිතවතියෙක්ගේ උපන්දිනයට සහභාගී වෙන්න කියලා. ශාලුත් බඩේ අමාරුව නිසා ගෙදර ඉන්න කැමති වෙනවා. ස්මිතා යාළුවගේ පාටියට ගිහින් කිසිම වෙනසක් නොපෙන්වා ඉන්න උත්සාහ කළත් කලබලකාරී ස්වරූපයකින් තමයි පාටියේ ඉන්නේ. ඔන්න දැන් කතාව වෙනස්ම අතකට හැරෙන්නයි යන්නේ. පංකජ් සහ ශාලු ලේ වගුරගෙන මෙහෙගෙන් ඉන්න අතරේ හඬා වැළපෙන ස්මිතාව පාටියේ හිටපු යාළුවා සනසනව වෙන්නනවා. මරණය සිදුවුණු ස්ථානයට ශාලුත් එක්ක යාළු වෙලා හිටපු පොලිස් නිලධාරියාත් ඇවිත් මේ ගෙහින් ඉන්න ශාලුව දැකලා කලබලයටපත් වෙනවා. ගේ ඇතුළ පරීක්ෂා කරද්දී කාමරයේ ඇඳ ඇතිරිලි ඇවිස්සීලා තියෙනවා. ඒ වගේම ගෙදර දොරේ දැල ගැලවිලා තියෙනවා දකින පොලිස් නිලධාරියා සැක කරනවා මේක ගෙදර මංකොල්ල කන්න ඇවිත් කරපු මිනිමරුමක් කියලා. ස්මිතාගෙනුත් පොලිස් නිලධාරියා කට උත්තරයක් අරගෙන ගෙදර දොරේ දැල හදාගන්න කියනවා. මේ ගෙහින් හිටියේ තමන්ගේ හිටපු පෙම්වතිය නිසා මේ කේස් එක විසඳන්න පොලිස් නිලධාරියා වැඩිදුර උනන්දුවක් දක්වනවා. පංකජ් සූදු කෙලෙන තැනට ගිහින් මැනේජර්කින් විස්තර ගන්නකොට පොලිස් නිලධාරියා දැනගන්නවා පංකජ් ලොකු මුදලක් තමන් වැඩ කරන මැරයාට ණයයි කියලා. මේ වෙද්දී එතන වෙන හැමදේම මැරයා CCTV එකකින් බලාගෙන ඉන්නේ. කෙලින්ම මැරයා ඉන්න තැනට යන පොලිස් නිලධාරියාට මැරයාගෙන් දැනගන්න ලැබෙනවා එදා රෑ වෙරිමතින් පංකජ් ඇවිත් ස්මිතාව මරලා ගේ අරගෙන තමන් ණය වුණ මුදල පියව ගන්න කියලා මැරයාගෙන් වැඳලා ඉල්ලුවා කියලා. පංකජ්ගේ කීමට මැරයා මිනිහෙක්ව ධම්මලා ගෙදරට කඩා පැනලා මේක හොරකමක් වගේ අඟවන්න ජනේලි වීදුරුකුත් කඩලා සාලේ උයමින් හිටපු ශාලුව පංකජ්ගේ බිරිඳ කියලා රැවටිලා මරලා දාලා තියෙනවා. පොලිස් නිලධාරියාගේ ඊළඟ සැකය පංකජ්ව මැරුවේ කවුද කියන එක. මැරයා පොලිස් නිලධාරියා එක්ක මෙතනදී ඩීල් එකක් ගහනවා. ස්මිතාගෙන් ගෙදර උප්පුව ගෙනත් දුන්නොත් මිලියන 3ක් පොලිස් නිලධාරියාට දෙන්නම් කියලා. තමන්ගේ හින වෙනුවෙන් ඕනම දෙයක් කරන්න සූදානම් පොලිස් නිලධාරියා මුදල් වලට කැදර කමින් ඩීල් එක බාර ගන්නවා. පංකජ් එක්ක ශාලු හෝටරේක රූම් එකකින් එළියට එනවා CCTV දර්ශන දකින පොලිස් නිලධාරියා ශාලු ගැන හිතේ තිබුණ ආදරේ හිතින් අතහැරලා එදා හවස ස්මිතාගේ පාටියේ තිබුණ කාන්තාවගේ ගෙදරට ගිහින් කියනවා පාටියේ ෆොටෝස් ෆොටෝග්‍රැෆර් හරහා WhatsApp කරන්න කියලා. ස්මිතාගේ ගෙදරට ආපු පොලිස් නිලධාරියා ස්මිතාට කෙලිම කියනවා පංකජ් මැරයට දෙන්න තියෙන සල්ලි වලට හෙලව් වෙන්න ගෙදර විකුණන්න කියලා. ඒ යෝජනාව ස්මිතා එක හෙලාම ප්‍රතික්ෂේප කරනවා. ස්මිතා ඉන්න ගෙදර කුලියට දීලා ගමෙන් යන්න හදන නිසා ස්මිතාගේ තාත්තගේ යාළුවා පැලවලටත් ආදරය කරන හොඳ කස්ටමර් කෙනෙක් එක්කන් ඇවිත් ගෙදර පෙන්නලා යනකොටම පොලිස් නිලධාරියා ස්මිතාගේ ගෙදරට ඇවිත් මිනී මැරුම සිදුවුණු දවසට කලින් රෑ සිද්ධ වුණ හැමදේම එකක් නෑර කියන්න පටන් ගන්නවා. එදා රෑ පංකජ් නිදි අතරේ ස්මිතා පංකජ්ගේ ෆෝන් එකේ WhatsApp එකෙන් ශාලුගේ නම්බර් එක බ්ලොක් කරනවා. ස්මිතා ශාලුගේ කාමරයට ගිහින් ස්මිතාගේ ෆෝන් එක වැඩ නෑ කියලා ශාලුගේ ෆෝන් එක ගන්නද කියලා අහලා නිදි මතේම ඉන්න ශාලුට කියලා පාස්වර්ඩ් එකත් අන්ලොක් කරගෙන ශාලුගේ WhatsApp එකනුත් පංකජ් බ්ලොක් කරලා දෙන්න අතර කන්ටැක්ට් නැති කරනවා. ශාලු අවසන් වරට කාපු කොස්කරියට බඩේ අමාරුව හැදෙන යම්කිසි විස දෙයක් දාලා තියෙනවා කියලා ශාලුගේ මරණ පරීක්ෂණයේ වෛද්‍ය වාර්තාවේ සඳහන් වෙනවා කියලා පොලිස් නිලධාරියා ස්මිතාට පෙන්නනවා. ස්මිතා එහෙම කරලා තියෙන්නේ බඩේ අමාරුව හදවලා ශාලුව හවස් වෙන්න කලින් ගෙදරට ගෙන්න ගන්න. එදා හවස උපන්දින පාටියට ගියපු ස්මිතා පාටිය අතරතුර ගෙදරට ආව වෙලාවේ දැකලා තියෙනවා ශාලු ලේවිලක් මැද මේ ගිහින් ඉන්නවා. ශාලුව දැකලා කම්පාවෙන් හඬා වැටෙන ස්මිතාට පංකජ්ගේ කාර් එක ගේ ළඟ නවත්වන සද්දය ඇහිලා කාමරයේ ඇතුලේ ස්මිතා හැංගෙනවා. ගෙට ගොඩ වෙන පංකජ්ට මේ ගිහින් ඉන්න ශාලුව දැකපු ගමන් ඇති වුණු හදිසි කම්පනයට හાર્ට් ඇටැක් එකක් හැදිලා එතනම මැරෙනවා. ඊට පස්සේ ස්මිතා පංකජ්ගේ ශාලුගේ ෆෝන් දෙක අරන් දෙන්නගේ නම්බර්ස් අන්බ්ලොක් කරලා ෆෝන් දෙක පිහිදලා තියලා ආයෙත් පාටියට ගිහින් මුකුත් නොවුණු ගානට ඉන්නවා. මරණ පරීක්ෂණයේ වෛද්‍ය වාර්තාවට අනුව පංකජ් මිහිගින් තියෙන්නේ ශාලු මැරිලා පැයකට පස්සේ. එදා ස්මිතා පාටියට මුලින්ම ඇඳන් ගිය සාරියයි ආයෙ ගෙදරට ඇවිත් ඇඳන් ගිය සාරියයි පාට එක වගේ උනාට සාරියේ බෝඩ් එක වෙනස් කියලා පාටියේ ෆොටෝස් වලින් පොලිස් නිලධාරියා ඔප්පු කරනවා. පොලිස් නිලධාරියා ස්මිතාට දවස් 4ක් කල් දීලා කියනවා අර ගෙදර ඔප්පුව තමන්ගේ නමට පැවරුවේ නැත්නම් සැමියෝ ප්ලෑන් කරලා මරපු චෝදනාවට ස්මිතාව සදහටම
හිර ගෙදරට යවුණා කියලා. කර කියාගන්න දෙයක් නැතිම තැන ස්මිතා ගෙදර ලියකියවිලි ඔක්කොම ලෑස්ති කරලා ඔප්පුව පවරන්න සූදානම් වෙනවා. පොලිස් නිලධාරියා ස්මිතාගේ ගෙදරට එනවා තර්ජනය කළා බය කරලා ඔප්පුව අරගෙන යන්න. ඒ වෙලාවේ ස්මිතා පොලිස් නිලධාරියට තේ එකක් පිළිගන්නුවත් ඔහු ඒක බොන්නේ නැහැ. මොකද ශාලුගේ කැම් වලට විස දැම්මා වගේ තේ එකටත් මොනවා හරි දාලා ඇති කියලා. ස්ටූල් එක උඩ තියලා තිබුණ ඔප්පුව පොලිස් නිලධාරියා අතට අරන් පිටු කිහිපයක් පෙරලා ස්මිතා දිහා බල්ලා hina වෙනවා. ඔහුගේ නමට ඔප්පුව හරවලා තිබුණ නිසා. තප්පර කිහිපයක් ගත වෙද්දී පොලිස් නිලධාරියාට කතා කරගන්න බැරි වෙලා අතපය පණ නැති වෙලා අංශභාගය හැදෙනවා. ස්මිතා පැලෑටි ගැන හොඳ දැනුමක් තියෙන කෙනෙක් නිසා ස්මිතා පැලෑටියකින් ශරීරයට විෂ වෙන බෙහෙතක් හදලා ඒක ඔප්පුවේ තවරලා තියලා තියෙනවා. පොලිස් නිලධාරියා ඔප්පුව අල්ලපු ගමන් විෂ ශරීරගත වෙලා ශරීරය අඩපණ වෙන්න. ටික වෙලාවකින් ස්මිතාගේ තාත්තගේ යාළුවා ස්මිතාගේ ගෙදර විකුණලා කෝටි ගානක මුදලක් ගෙනත් දුන්නම ඒකත් අරගෙන ස්මිතා කෝච්චිය නැගලා ගමෙන් සදහටම යනවා. ස්මිතාගේ තාත්තගේ යාළුවා අර ලෙඩ වුණ පොලිස් නිලධාරියව ගෝණියක දාලා ගඟට විසිකල්ලා දානවා. කතාව අහන්න ඉඳපු විකීගේ යාළුවෝ පංකජ්ව ස්මිතා මැරුවේ කොහොමද කියලා ඇහුවම ස්මිතා කියන්නේ ශාලු මැරිලා ඉන්නව දැකපු පංකජ්ට හાર્ට් ඇටැක් එකක් එනවා. පංකජ් කියන්නේ හතියට ඉන්හේල් එකක් පාවිච්චි කරන කෙනෙක්. එදා ස්මිතා කාමරේ හැංගිලා ඉන්නව දැකපු ගමන් පංකජ් ශාලු එළවලු කපමින් හිටපු පිහිය ගන්නවා ස්මිතාව මරන්න. නමුත් හතිය වැඩි වුන් නිසා පංකජ්ට ඒක කරගන්න බැරි වෙනවා. ස්මිතා පංකජ්ගෙන් අතින් පිහිය උදුරගෙන ඉන්හේල් එකත් විසිකල්ලා දාලා පංකජ්ගේ පපුව පසාරු වෙන්න පිහියෙන් අනිනවා. කෝච්චිය යන අතරතුරේදී තමයි ස්මිතාගේ අලුත් සැමියා විකීව ස්මිතාට මුණ ගැහෙන්නේ. සාමාන්‍ය පෙනුමක් එක්ක දුප්පත්කමෙන් හිටපු විකී තමයි ස්මිතාගේ විකුණපු සල්ලි නිසා පොහොසතෙක් වෙලා සල්ලිකාර පොෂ්ටාරිතයක් පෙන්නගෙන ගෑනු එක්ක සරාගෙව හැසිරෙන්නේ. ස්මිතාගේ කතාව ඇහුවට පස්සේ විකීට කුතුහලයක් වගේම කලබලයක් ඇති වෙනවා මේ ස්මිතාගේ කතාව කවිතගේ ජීවිත කතාවම නේද කියලා. නමුත් ස්මිතා කිසිම දෙයකට උත්තර නොදී කතාව මගහැරලා ඉන්නවා. මේ වෙද්දී අර පොලිස් නිලධාරියා සදාකාලිකව රෝගියෙක් වෙලා හොස්පිටල් එකේ ප්‍රතිකාර ලබමින් ඉන්නේ. ස්මිතාගේ තාත්තගේ යාළුවා ගෙදර දොරට තට්ටු කරලා අර විස පැලෑටිය ඔයාට දෙන්න කාලය හරි නිසායි මං ඔයාව මුණ ගැහෙන්න ආවේ කියලා ස්මිතාගේ අතට පැලෑටිය දෙනවත් එක්කම මේ සුපිරි මූවි එක අවසන් වෙනවා.